ලෝකයේත් එක්ක ගනුදෙනු කරන පුද්ගලයෙක් විදිහට ශ්‍රී ලංකාවේ තරුණයෝ ඇත්තටම දිනුම්ද? කාලයක් තිස්සේ දේශපාලනය කරලා බලයට එන්න බැරි වෙලා දැන් බලය ගත්ත ආණ්ඩුවක් ඉන්නවා. ඒතර මේ කාරණේට තමයි අපි දැන් අහන්නේ මේ තරුණය දිනුම්ද කියන කාරණාව. තරුණයගේ බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුව ආවොත් අපිට ජොබ් එකක් හම්බෙයි. මේ ආණ්ඩුව ආවොත් අපිට හොඳට ජීවත් වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවත් අපිට ගයක් හදා ගන්න පුළුවන්, වාහනයක් ගන්න පුළුවන්. ඒ වගේ බලාපොරොත්තු නින්දලා තියෙනවා. Taman දිනන්න නැතුව ආණ්ඩුව තමන්ව දිනවයි කියලා විශ්වාසයෙන් හිටු. අපේ රටේ තරුණයා දිනුද නැද්ද කියලා මේ ආණ්ඩුවේ තීරණ හරිද නැද්ද කියන්නේ අපිට දැම්ම කියන්නේ කාලේ මදි. ඔබ දකින ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ තරුණයා අතර වෙනස මොකක්ද? ඔය PayPal වගේ තව ගොඩාක් තාක්ෂණ තියෙනවා මේ ලංකාවට ඇවිල්ලා නැහැ. මේවා තියෙන තරුණ කොටස් අද ලෝකෙ කොච්චර දිනලා තියෙනවද කොච්චර වේගින් ඉස්සරහට ගිහලා තියෙනවද? අද වෙනකොට ශ්‍රී ලංකාවේ සුවිශේෂී වෙනස්කම් රාශියක් දේශපාලන ශාස්ත්‍රයේ වගේ සිදු වෙගෙන යනවා. ඒ වගේම විවිධ බල පෙරලි මේ වගේ විවිධ සිදුවීම් රාශියක් සිදු වෙනවා. හැබැයි මේ මොන සිදුවීම සිදු වුණත් රටක පැවැත්ම සඳහා අතිශයින්ම වැදගත් සාධකය තරුණයන් කියන එක අවිවාදයක්. ඒ කියන්නේ හරියටම යානාවක එන්ජිමක් වගේ. ඉතින් මේ තරුණයන් පිළිබඳ කතා කරන්න අපි කල්පනා කරා තරුණයන් වෙනුවෙන්ම කැප වුණ තරුණයන් ගැනම කතා කරන සහ ජාතිය රට ගැන කතා කරන සුවිශේෂී පුද්ගලයෙක් සම්බන්ධ කරගන්න. ඉතින් අපි වැඩි කාලයක් ගන්නේ නැතුව අපි ඔහුට ආරාධනා කරමු. එක්සත් ජනරජ පෙරමුණේ උපසභාපති ඒ වගේම එක්සත් ජනරජ පෙරමුණේ නියෝජ්‍ය ජාතික සංවිධායක එක්සත් ජනරජ පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ඒ වගේම බේස්බෝල් කණ්ඩායමේ හිටපු උපනායක තීක්ෂණ ගම්මන්පිල මැතිතුමාව අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ඔබතුමාට අද අපි විශේෂයෙන්ම ආරාධනා කරේ අද දවසේ ශ්‍රී ලංකාවේ තරුණයෝ ගැන කතා කරන්න. විවිධ ජයග්‍රහණ සමරමින් යනවා. විවිධ බලාපොරොත්තු පොදි බැඳගෙන යනවා. හැබැයි අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රී ලාංකීය තරුණයා ඇත්තටම දිනුම්ද කියලා. මම මේ ප්‍රශ්නේ ඒ විදිහටම ඔබගෙන් අහනවා. වර්තමාන තත්ත්වෙත් එක්ක බලපුවාම විශේෂයෙන්ම ඔබ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන පුද්ගලයෙක් විදිහට ශ්‍රී ලංකාවේ තරුණයෝ ඇත්තටම දිනුම්ද? අදිචාන් මම හිතන්නේ මුලින් පටන් ගත්තේ හොඳ මේ ප්‍රශ්නකින් මට හිතෙන මේ ප්‍රශ්නේ අහන්න හේතුව දැන් මේ වෙද්දි ලංකාවේ වෙලා තියෙන දේශපාලන පරිවර්තනය ගැන. කියන්නේ අලුත් ආණ්ඩුවක් ඉන්නවා. කියන්නේ කාලයක් තිස්සේ දේශපාලනය කරලා බලයට එන්න බැරි වෙලා දැන් බලය ගත්ත ආණ්ඩුවක් ඉන්නවා. මේ අපි කතාවත් මේ ජනතා විමුක්ති පෙරමුණ මූලික වෙච්ච පක්ෂයක එක්ක NPP ආණ්ඩුව ඉන්නේ. ඒතර මේ කාරණේට තමයි අපි දැන් අහන්නේ මේ තරුණයා දිනුම්ද කියන කාරණාව නදිෂා. ඇත්තට මෙහෙමයි. එකක් තමයි අපේ රටේ තරුණයා දිනුද නැද්ද කියලා මේ ආණ්ඩුවේ තීරණ හරිද නැද්ද කියන්නේ අපිට දැම්ම කියන කාලේ මදි. අපිට යම්කිසි පුරෝකතනයක් තියෙනවා දේශපාලන සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයෝ විදියට. නමුත් අපි ලංකාවේ තරුණයෝ ගැන කතා කරොත් අපේ රටේ තරුණයා හිතේ එක දුර්වලකමක් තමයි Taman දිනන්න නැතුව ආණ්ඩුව තමන්ව දිනවයි කියලා විශ්වාසයෙන් හිටපු එක. ඒක බොහොම මේ කියන්නේ අපි ඇත්ත කතා කරන්නේ. එහෙම තරුණයෙක් බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුව ආවොත් අපිට ජොබ් එකක් හම්බෙයි. මේ ආණ්ඩුව ආවොත් අපිට හොඳට ජීවත් වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවත් අපිට ගයක් හදා ගන්න පුළුවන්, වාහනයක් ගන්න පුළුවන්. ඒ වගේ බලාපොරොත්තු නින්දලා තියෙනවා. නමුත් මම හිතන්නේ තරුණ විතරක් නෙමෙයි අපි ඔක්කොමලා තාමත් රටක් විදියට දේශපාලනයෙන් අසමත් වෙලා ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ මේ තරුණයෝ විදියට බලාපොරොත්තු වෙන කවුරුත් ඇවිල්ලා අපිව දිනන එක නෙමෙයි. අපි සූදානම් වෙන්න ඕනේ මේ අභියෝග ජයගෙන අපි දිනන එක අපේ යුතුයකමක් කියලා තමයි මම හිතන්නේ. හැබැයි රටකට රජයකට ආණ්ඩුවකට මේකෙන් කොටසක් කරන්න පුළුවන්. අපි හිතන්න මේ අපි විදේශ රටක ඉන්න තරුණයෙක් ගත්තොත් එයාට ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන් දේවල් අපේ රටේ ඉන්න තරුණයට ඉතා අපහසුවෙන් තමයි ලබා ගන්න වෙලා තියෙන්නේ. මේ මොකද මේ දේශපාලනයේ තියෙන නීති ටික ප්‍රතිපත්ති ටික අපේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට තරුණ ප්‍රජාවට අවශ්‍ය විදිහට ගොඩනැගෙන්නේ නැති නිසා. හැබැයි අපි තරුණයා දැන් දිනුම්ද කියලා මම කියන්නේ නෑ. තරුණයා තාම දිනුන්නේ නෑ. බලාපොරොත්තු ගොඩක් ඇතුව අවුරුදු ගණනාවක් මාරුවෙන් මාරුවට මේ රටේ පාලන බලය එක දේශපාලඥයන් පවරනවා. හැබැයි තරුණයා උත්සාහ කරන්නේ දේශපාලනය කියන ශේෂ්ත්‍රයට හරියට පිවිසිලා මේ දේශපාලනය මෙහෙवला Taman ඇතුළුව රට දිනවන්න තාම තරුණයා උත්සාහ කරන්නේ නැහැ. හොඳ ප්‍රවිෂ්ටයක්. ඒ කියන්නේ තීක්ෂණට අනුව වර්තමාන කියන්නේ අපේ සිස්ටම් එක හැදිච්ච දවසේ ඉඳන් තරුණයා උත්සාහ කරන්නේ තරුණනේ සමස්ත ජනතාවම තමන්ගේ බලාපොරොත්තු තව කාට හරි පවරලා ඔහුව රජ කරවන්න උත්සාහ කරන එක සහ
ඒ තුලින් තමන්ගේ ජයග්‍රහණ සාක්ෂාත් කරගන්න හදන එක ඔබට පැහැදිලිවම ඔබ දකින ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ තරුණයා අතර වෙනස මොකක්ද? ඇත්තට මෙහෙමයි මේ ලාංකීය තරුණයා ගැන අපි කතා කරනවා නම් බොහොම ශක්ති සම්පන්න ඒ වගේම අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් තරුණ පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ. නමුත් අපි රටක් විදිහට යම් යම් තැන් වලින් පස්සට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන් තාක්ෂණය. තාක්ෂණය ගැන කතා කරොත් සමහර ඔය PayPal වගේ තව ගොඩාක් තාක්ෂණ තියෙනවා මේ ලංකාවට ඇවිල්ලා නැහැ. මේවා තියෙන තරුණ කොටස් අද ලෝකෙ කොච්චර දිනලා තියෙනවද කොච්චර වේගින් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අපේ ගත්තොත් අධ්‍යාපන ක්‍රමවේදය ගත්තොත් අපිට උපාධියක් ගන්න යන කාලයක් තියෙනවා. අපි අවුරුදු 18න් පස්සේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශ්වවිද්‍යාලෙත් තව කාලයක් ගිහිල්ලා නමුත් අවුරුදු 20 21 වෙද්දී උපාධියක් අරගෙන ඒ වෘත්තීය නිපුණතාවය දිනාගත්ත තරුණයෝ අවුරුදු 25 26 වෙද්දී තමන් උපයගත්ත ආදායම වලින් ලෝක සංචාරයත් පටන් ගන්න ඉවරයි. ඒතර අපි තේරුම් ගන්න අපි කොහෙද ඉන්නේ කියන එක. ඒතර අපි ඇත්තටම මේ රටේ සිස්ටම් එකේ වෙනස තිබිය යුතුයි. එහෙම වුණොත් තමයි අපිට අර ලෝකයේ තරුණයෝ යන ගමන අපේ තරුණයට යන්න පුළුවන්. නැත්නම් අපි හැමදාම එක තැන මේ බයිසිකලේ පැද ඉන්නවා වගේ තමයි අපිට දැනෙන්නේ. නම් ඒ නිසා මම හිතන්නේ ලොකු ගැප් එකක් තියෙනවා. මේ ගැප් එක අයින් කරන්න නම් අපි තේරුම් ගන්න ඕනේ ලෝකයේ දියුණු රටවල් ඔක්කොම ටික තරුණයෝ තමයි දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වෙලා Tamanට ඕන විදිහට වැඩිහිටියන්ට ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් ඇති කරලා දෙන මේ තරුණයෝ තමයි මැදිහත් වෙලා තියෙන්නේ. අද තරුණ නායකයෝ ලෝකෙ ඉන්න අගමැතිලා ජනාධිපතිවරු ඒ වගේම විපක්ෂ නායකවරු ඉඳන් ලෝකෙ ගත්තොත් රටවල දියුණු රටවල මේ තරුණයෝ තමයි මේක මූලිකත්වයේ ගන්න. හැබැයි අපේ රටේ තත්ත්වය තාම ඇවිල්ලා නැහැ. එහෙම වුණොත් අපිට පුළුවන් අර කියන ලෝකයේ ලංකාවේ තරුණයාගේ තියෙන මේ වෙනස ගැප් එක අඩු කරන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. ඔබට අනුව මේ ලෝකේ ගොඩාක් දියුණු වෙන්න තරුණ දේශපාලඥයන්ගේ ප්‍රවිෂ්ටය සහ සමාජ වෙනස්කම් සඳහා ඒ කියන්නේ සමාජ ප්‍රගමනය උදෙසා තරුණයාගේ තියෙන මැදිහත් වීම අතිශයින්ම වැදගත්. හැබැයි ශ්‍රී ලාංකික තරුණයන් විදිහට එහි යම් පසුගාමී බවක් තියෙනවා. එතකොට ඔබට අනුව දැන් ඔබ විග්‍රහ කරන ආකාරයට අනුව ශ්‍රී ලාංකික තරුණයා දේශපාලන ශ්‍රේෂ්ඨයට පිවිසීම වගේම තමන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් තමන් සටන් කර යුතුයි කියන දැඩි මතයක ඔබ ඉන්නවා. එතකොට වර්තමානයේ තරුණයන් දේශපාලන ශ්‍රේෂ්ඨයට සහ සමාජ ප්‍රගමණයට දායක වෙන එක යම් අඩු මට්ටමක තියෙනවා නම් ඒකට ඔබ දකින හේතු මොනවද? ඇත්තටම මේ මූලික කාරණා දෙකක් මම දකිනවා. ඒක තමයි මේ එකක් තමයි අපි මේ මම කාරණා වලට එන්න කලින් මේකට පොඩි ප්‍රවේශයක් ගන්න ඕනේ නදීෂාන්. අපි දේශපාලන වේදිකාවේ දකිනවා අපේ පරණ දේශපාලඥයෝ මම පරණ දේශපාලඥයෝ ඒ වගේම දැනුගත් දේශපාලඥයෝ මේ රටේ ඉන්නවා තරුණයි කියන කාරණාව දේශපාලන කරන්න තියෙන හොඳම නිර්ණායකයෙ නෙමෙයි. තරුණය ඇතුළේ තියෙනවා මේ දේශපාලන ගැලපෙන්නේ නැති මිනිස්සු ඉන්නවා ඒක අපි පිළිගන්න ඕනේ. නමුත් අපි දේශපාලනය ගත්තොත් දේශපාලනය අද හැදෙන්නේ පෞල්වාදී. තාත්තා මේ ඇමති නම් පුතත් ඊළඟට දේශපාලනය යනවා. ඒ වගේම අපි බලන්න පවුලේ මහත්තයත් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ නෝනා යනවා පළාත් සභාවට. මේක තමයි පෞල්වාදී කියන්නේ. අනිත් එක ගජමිතුරුවාදී. තමන්ගේ හිතවත් උදාගන්නේ. දේ රට පාලනය කරන්න, ප්‍රදේශය පාලනය කරන්න, ඒ පළාත් සභාව පාලනය කරන්න දාන තමන්ගේ හිතවත්. හැබැයි මේක වෙනස් කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ. මම මේ ලංකාවේ තරුණයට මේ දේශපාලනෙන්න තියෙන මූලික බාධාංග ගත්තොත් පෞල්වාදී, ගජමිතුරුවාදී, ඒ වගේම මේ බාල ජනප්‍රියත්වය. අපි එක ශේෂ්ත්‍රයක ජනප්‍රිය වෙනවා. හිතන්න මම ක්‍රිකට් ක්‍රීඩකෙක්. මම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාවේ. මම ක්‍රිකට් ක්‍රීඩාවට හොඳයි තමයි. මම සින්දු කියන්න පුළුවන් මට. හැබැයි මම සින්දු කිව්වා කියලා මට මගේ දෙවෙනි ශේෂ්ත්‍රය විදිහට දේශපාලන තෝරගන්න එක ලංකාවේ නිකන් පුරුද්දක් වෙලා තියෙනවා. දැන් බලන්න නළුනිලු කී දෙනෙක් ජනප්‍රිය වෙන තව ශේෂ්ත්‍රයකින් වැඩ කරන්න එන්නේ සමාජයට වැඩ කරන්න කියලා එන්නේ තව ශේෂ්ත්‍ර මේ දේශපාලනේ. හැබැයි මේක සාර්ථක වෙලා නැහැ. එහෙම කවුරු ඉන්නලා තියනවද මේ පාර්ලිමේන්තුවට යවලා රටට වැඩදායි අඩුම ගානේ සංකල්පයක් බිහි කරපු මේ පුද්ගලෙක් ඉන්නලා තියනවද වෙන ශේෂ්ත්‍රයකින් ගිහිල්ලා ඒ ජනප්‍රියයි කියලා අරන් ගිහිල්ලා අපි පාර්ලිමේන්තුව ඉවරවස එහෙම වෙලා දෙනවා නෑ. ඒක වෙන්නේ නෑ. ඇත්තටම එහෙමයි. අපි තරුණ දේශපාලනය ගැන කතා කරද්දී මම කියන්නේ මේ තරුණ දේශපාලනයේ අඩපණ කරන්නේ මුලින්ම ගෙදරින්. අපේ වැඩිහිටියෝ. මම කියන්නේ අපේ අම්මා තාත්තා දෙමාපියෝ වෙන්න පුළුවන්, අපි දන්න වැඩිහිටියෝ වෙන්න පුළුවන්. එයාලා උත්සාහ කරන්නේ නැහැ තමන්ගේ දුවෙක් පුතෙක් මේ රටේ ජනාධිපති කරන්න උත්සාහ කරන්නේ නැහැ. එයාලා උත්සාහ කරන්නේ එයාලා විශ්වාස කරන දේශපාලන නායකයාගේ පුතාව දුව මේ රටේ ඊළඟ නායකත්වයට ගේන්න. ඒ තමන් විශ්වාස කරන දේශපාලන නායකයාගේ පුතාව දුවව මේ රටේ ඇමති කෙනෙක් කරන්න. එදාට තමයි මේ අපේ දෙමාපියෝ අප්පුඩි ගන්න. හැබැයි තමන්ගේ දරුවෙක්ව මේකට ගේන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ වැඩසටහනදී තමන්ගේ දරුවෙක් අනාගතේ වෛද්‍යවරයෙක් වෙන්න ඉන්නවා කියද්දි උදව් කරනවා වගේම ඉංජිනේරුවෙක් වෙන්න ඉන්නවා කියද්දි උදව් කරනවා වගේම දේශපාලනට යනවා කියද්දි උදව් කරන්න. ඒ එකපාර නවත්තන්න හදන්න එපා. නවත්තන්න හදන්න මේ රටේ අනාගත ප්‍රතිපල සම්පාදකයා වෙන්න පුළුවන්. අපිට මේක කියන්න බෑ. අන්න එතනින්ම තමයි මුලින්ම මේ දේශපාලන නව පරම්පරාව නවතින්න යන.
අනිත් කාරණාව තමයි අපි දන්නවා දේශපාලනේ මේ තරුණ කෝටාවක් ගැන කතා කරනවා. ඒ කියන්නේ කෝට එකක් දෙන්න ඕන තරුණ එන්න, කෝට එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එන්නේ නැහැ. තරුණ දේශපාලනයට එන්නේ නැහැ. අපි ගෙන්න ගන්න ඕනේ කියලා මේ වගේ කතන්දර ගොඩක් දේශපාලන වේදිකාවේ ටීවී ප්‍රෝග්‍රෑම් එක බැලුවොත් අපිට අහන්න ලැබෙනවා මේ පරණ දේශපාලන පක්ෂවලින් නායකයන්ගේ අපිට අහන්න ලැබෙනවා. හැබැයි නදීෂාන් මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. අද මේ ඉන්න තරුණයෝ අපේ රටේ තරුණයෝ නිකන් ගෙදරටලා නිකන් ඉන්නේ නැහැ. මෙයාලා වැඩක් කරනවා කොහේ හරි. සමහර අය රාජ්‍ය වැඩ කරනවා, සමහර අය පෞද්ගලික අංශයේ වැඩ කරනවා, සමහර අය තමන්ගේ ව්‍යාපාර මොනවාරි හදාගෙන කරනවා. අපි මේ කාණ්ඩ තුන ගැන කතා කරොත් එහෙම රජයේ සේවකයෙක් රජයේ ඉන්න තරුණයෙක්ට දේශපාලනයට එන්න නීති රාමුවක් තියෙනවා. ඒ කියන්නේ ගැසට් මේ තියෙනවා නීතියක් මෙන්න මේ ශ්‍රේණියේ ඉන්නවනම් එන්න පුළුවන් නැත්නම් නිමාඩු දාලා එන්න. ඒ වගේ නීති රාමුවක් තියෙනවා. එන්න බෑ පුළුවන් කියන එක පැහැදිලිව යාළුවෝ නිශ්චය කරලා දෙනවා තමන් ගැන තමන් දරන තනතුර අනුව. හැබැයි පෞද්ගලික අංශය තමයි මම ඒක විශේෂයෙන් කියන්නේ අපේ රටේ පෞද්ගලික අංශය කාර්යක්ෂමයි. ඒක ගොඩක්ම මේ පෞද්ගලික මේ සමාගම් තියෙනවා ගොඩක් ලාභ ලබන සමාගම්. ඒ වගේ කළමනාකාර තනතුරු විධායක ශ්‍රේණි තනතුරු දරන බොහෝ පිරිස් අද ඒ ආයතන වල ඉන්නවා. හැබැයි පෞද්ගලික අංශයේ වැඩ කරන කෙනෙක්ට දේශපාලනයට එන්න ලොකු බාධාවල් ටිකක් තියෙනවා. මේ ගැන කවුරුත් කතා කරලා නැහැ නදීෂා. මම කිව්වොත් උදාහරණයක් විදිහට මම පෞද්ගලික අංශයේ කලින් සේවය කරා වසර ගන්න අවුරුදු 15ක් 16ක් වගේ වැඩ කරා. මම ඒද්දි පළාත් පාලන ඡන්දයකට ඉදිරිපත් වෙන්න අවසර ගන්න අහද්දි මට ඒ ආයතනයෙන් කෝ ඔයාලට ඡන්ද ඉල්ලන්න බෑ ආයතනයේ ඇතුලේ තියෙන රීති පද්ධතියක් එක්ක. මේ රටේ නීති නෙමෙයි. මේ ආයතනයේ ඇතුලේ රීති පද්ධතිය. අපි කියනවා code of conduct. ඒ කියන්නේ ආයතනයේ ඇතුළ පරිපාලනය කරන්න තියෙන අර ගෙදරක තාත්තා අම්මා දාන නීති වගේ ආයතනයක් ඇතුලේ තියෙනවා ඒක පරිපාලන නීති ටික. මෙන්න මේකින් දෙන්න බෑ කියලා. නදීෂාන් එහෙම කරන්න පුළුවන්ද මේ රටේ මේ රටේ පුරවැසියට ඡන්ද ඉල්ලන්න බෑ කියලා ආයතනයක රීති පද්ධතියට කියන්න පුළුවන්ද? අයිතිවාසිකම ආයතනයක රීති පද්ධතිය තියෙනවා ඡන්දේ දාන්න යන්න දුරානුව නිමාඩු දෙන්න ඕනේ කියලා. ඒක නීතියක් රටේ. හැබැයි ඡන්ද ඉල්ලන්න අපේක්ෂකෙක් වෙන්න බෑ කියලා කියනවා. මගේ පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම තමයි මට බෑ කියලා ඒ සමාගමෙන් මගේ වැඩ කරපු සමාගමෙන් කිව්වා. ඒ කිව්වට පස්සේ මම කිව්වා එහෙනම් මට දෙන්න ලියමනක් මේ ආයතනයේ සේවය කරද්දී ඡන්ද ඉල්ලන්න බෑ කියලා ලියමනක් දෙන්න කියලා. ලියමනක් දුන්නේ නැහැ. දෙන්න හැකියාවක් නැහැ. නමුත් මම ඡන්ද ඉල්ලුවා. මට ආයතනයේ කිසි ප්‍රශ්නයක් ආවෙත් නැහැ. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් ආවේ නැහැ. ප්‍රශ්න ආවා. නමුත් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බැරි වුණා. හැබැයි මම මේ ගැන හොයලා බලද්දි මම දැක්කා මේ වගේ දේශපාලනයට සක්‍රිය වෙන්න පුළුවන් බුද්ධිමත් තරුණයෝ සක්‍රිය ඒ කියන්නේ උපරිම කාර්යක්ෂමතාවයක් තියෙන තරුණයෝ දක්ෂ තරුණයෝ ඉන්නවා පෞද්ගලික අංශයේ. මේ අපේක්ෂක දූරයක්වත් ගන්න දෙන්නේ නැහැ. ඒ ආයතනයේ තියෙන රීති පද්ධති මේ HR එකකින් කියනවා එපා කියලා ඕක තමයි කියන්නේ. අපි මේ ප්‍රශ්නේ අරන් ගියා නදීෂා නිකන් හිටියේ නැහැ. මම මේ ආයතනයෙන් අයින් වුණා. ඊට වැදගත් විදිහට වෙන කාරණා එක්ක මම අයින් වුණා. ඒ අයින් වෙලා මම මේ ප්‍රශ්නේ අරන් ගියා දැන් වර්තමාන මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට කිව්වා මේ වගේ පැමිණිල්ලක් ලැබුණු පළවෙනි අවස්ථාව කියලා. අපේ පක්ෂයේ තරුණාංශයේ විදිහට අපි ඒක අරන් ගියේ. මම තනියෙන් නෙමෙයි අපේ පක්ෂයේ තියෙනවා තරුණාංශයේ පෞද්ගලික අංශවල වැඩ කරලා දේශපාලනයේදී මේ වගේ බාධා වලට ලකුණු අය අපි එකතුලා මේ ගැන කිව්වේ මේ අපේ පක්ෂයවත් ප්‍රොමෝට් කරන්න හරි අපි ප්‍රොමෝට් වෙන්නේ නෙමෙයි මේ රටේ සමස්ත තරුණයා ගැන හිතලම අපි මේ කාරණාව කිව්වේ. මැතිවරණ කොමසාරිස් කිව්වා මේ වගේ කාරණාව පළවෙනි සැරේට ආව කිව්වම අපිට ගොඩක් පුදුමයි. ඒ කියන්නේ තරුණයෝ කීයක් මෙතනින් පස්සට ගිහිලා තියෙනවද? ඒ කියන්නේ ඔබ මේ ප්‍රශ්නය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට රැගෙන යන තුරු මේ පිළිබඳ හඬක් නගන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. අඩුම ගානේ දේශපාලන පක්ෂ එකකවත් නායකයෝ මහලේකම්ලා මේ ගැන විමසලාවත් මේ ගැන හොයලා බලලවත් නැහැ. හැබැයි පුරුද්දට වගේ හැමෝම කියනවා තරුණ දේශපාලනයට අපේ පක්ෂ ඉඩ තියෙනවා. එන්න අපි ආරාධනා කරනවා කියලා කියන හැබැයි එන්න ක්‍රමවේදයක් නැති ඒ බාධාවල් ඉවත් කරන්න වැඩි හැකියාවක් කරලා නැහැ. ඉතා වගකීමෙන් කියන්නේ. ඔබ වගකීමෙන් කියනවා. පැහැදිලිවම. තීක්ෂණ මේ වගේ තවත් ප්‍රබාන ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම තරුණයෝ දේශපාලනයෙන් ඔය වගේ බාධා තියෙනවා වගේම කියන වයස දේශපාලඥයෝ දේශපාලන ශාස්ත්‍රයේ ඉන්නවා කියලා. මම හිතන්නේ ඒට ලොකු විරෝධයක් දක්වන්නේ තරුණයෝම තමයි. හැබැයි ඒ දේශපාලඥයෝ කරමත රැගෙන යන්නෙම තරුණයෝ නේද? පැහැදිලිවම. එකක් තමයි අපි නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය, අපි විශ්වාස කරන දේශපාලන ප්‍රවාහය තරුණයා කියන්නේ ජයග්‍රහණය කරන්න ඕන අපේක්ෂකයෙක්ගේ දෙපැත්තෙන් එළෙන සැරසිල්ලක් නෙමෙයි. තරුණයා මේ මෙච්චර කල් වෙලා තියෙන සැරසිල්ලක් බවට පත් වෙලා තියෙනවා. අපේ පක්ෂයේ මම අනිත් පක්ෂ ගැන කතා කරන්න කැමති නැහැ. අපේ පක්ෂේ නම් තරුණයෝ ඉන්නේ පෝස්ටර් ගහන්න විතරක් නෙමෙයි. අපේ පක්ෂේ තරුණයෝ ඉන්නේ පෙළපාලියන්ට උද්ඝෝෂණ කරන්න විතරක් නෙමෙයි. අපේ පක්ෂේ තරුණයන්ට පුළුවන් අපේ පක්ෂයේ ආයතනවල සම්බන්ධලා තනතුරු අරගෙන වැඩ කරන්න අවස්ථාව දීලා තියෙනවා. මොකද අපේ පක්ෂයේ මූලික වශයෙන් කුසලතාවයට තැන දෙන අපේ ප්‍රතිපත්තියක් විදිහට තමයි අපේ එක්සත් ජනරාජ්‍ය පෙරමුණේ කුසලතාවාදය කියන එක අපි සලකන්නේ.
ඒතකොට කුසලතාවයේ දක්ෂතාවයේ තියෙන කෙනට අපි අවස්ථාව දෙනවා. ඒතකොට මම කියන්නේ හැම පක්ෂයක්ම දක්ෂතාවයේ කුසලතාවයේ තියෙනට අවස්ථාව දුන්නොත් ඔය හැම පක්ෂයකම මේ විදි වෙනස්කම් රාශියක් වෙලා තියෙන්න ඕනේ. මෙච්චර සාම්ප්‍රදායික ගෝත්‍රික තැන්න වැටෙන්න විදියක් නැහැ. ඒක නිසා මම කියන්නේ මේ රටේ තරුණයා කියන්නේ තවදුරටත් තව කාහවාරි කරේතියන් ඔසවා යන પરම්පරාවක් නොවිය යුතුයි. ඇත්තටම අපි පරණත ඒ වගේම වයසින් වැඩි බුද්ධිමත් අත්දැකීම් පිරි නායකත්වයෙන් ඕනතර දේශපාලන නායකත්වයෙන් රටේ තියෙනවා. එයාට උදව් කරන වෙනම කතාවක්. ඒක ගැටලුවක් නෑ. මොකද ඒ පරණත බව අපිට අවශ්‍යයි තරුණයා වුණත් මෙහෙව ගන්න. ඒතර ඒ දේවල් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේ තරුණ પરම්පරාවක් ඒ වගේ පරණ නායකයන්ගේ උපදෙස් අවවාද ඇතිව තරුණයෝම තමයි ඇවිල්ලා මේ දේශපාලන බාරණ ඉස්සර කරන්න ඕනේ. නැත්නම් අපි Facebook එක කමෙන්ට් කරා කියලා මොනවාරි මේ අපි තැන් තැන් වල කියවුවා කියලා මේකට දේශපාලන හැදෙන්නේ නැහැ. අපි මේක හදනවා නම් ඇතුළට එන්න ඕනේ. ඒක අපි කරන්න ඕනේ. ඒක අපේ වගකීමක්. මම හිතන්නේ සුවිශේෂී කාරණා කිහිපයක් ඔබ මතු කරනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔබ දකින විදිහට තරුණයාට නැගී සිටින්න බාධාව තියෙන්නේ. දැන් ඔබ කතා කරනවා ඔබගේ පක්ෂය තුළ ඒට අවශ්‍ය අවස්ථාව තියෙනවා කියලා. අපි කතා කරමු ජාතික ප්‍රතිපත්තියක් හැදුවොත්, ජාතික මතයක් හැදුවොත් තරුණයාට උඩට එන්න දේශපාලන පක්ෂයකින් තොරව දැන් ඔබගේ පක්ෂය ඔබ කියන විදිහට ඊට අදාළ වැඩ කටයුතු සිද්ධ කරමින් පවතිනවා. හැබැයි ඔබට පුළුවන් නම් හඬක් විදිහට රට තුල හඬක් නගන්න, රට තුල මතයක් පැල කරන්න. ඔබ ඒකට ගේන යෝජනා මොනවද? එකක් තමයි මේ අපි හැමෝම වාද විවාද කරන්නේ අපි පළාත් පාලන මේ මැතිවරණ ක්‍රමේ බැලුවත් තරුණ කෝටාවක් තියෙනවා. අපි මේ මැතිවරණ ඉදිරියට වෙන තරුණ කෝටාව ගැන තමයි කතා කරන්නේ. නමුත් පක්ෂ ඇතුලේ තියෙනවා මධ්‍යම කාරක සභා, ජාතික මණ්ඩල මේ වගේ විවිධ ආකාරයේ පක්ෂවල මේ පක්ෂ ආකෘතිය ඇතුලේ විවිධ ආකාරයේ තව ගොඩාක් මේ අනු සංවිධාන තියෙනවා. මෙන්න මේ අනු සංවිධාන වලටත් මේ තරුණයන්ට ඇතුළත් වීමේ ක්‍රමවේදී මුලින්ම හදන්න ඕනේ. ඒක හැදුවොත් තමයි අපිට අර අවසානයේ එළියට පේන මැතිවරණ අපේක්ෂකයා තරුණ අපේක්ෂක ගන්න අවස්ථාව පැහැදිලි වෙනවා. මම කියන්නේ පක්ෂ වලට රටේ ප්‍රතිපත්ති වලට දායක වෙන්න පුළුවන් තරුණ කෝටා ගැන කතා කරලා එහෙම දායක වෙන්න පුළුවන්. ඊළඟට පක්ෂ වලට ඔය මොනවත් කතා කරන්නේ නැතුව ප්‍රායෝගිකව ඉඩ දෙන්න පුළුවන් තමන්ගේ පක්ෂය ඇතුලේ තරුණයන්ට වැඩ කරන්න. ඒතර මේක මම යෝජනාවක් විදිහට ගෙනවා මේ අපේ පක්ෂේ මහලේකම්ලා ඒ වගේම මේ අපේ පක්ෂ නායකයෝ මේ සියලු අපිට අවස්ථාව දෙනවා වගේ අනිත් පක්ෂවලත් ඒ වගේ වැඩේ පටන් ගත්තොත් මේ දේවල් අපිට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මූලික යෝජනාව තමයි අපි ওই කෝටා ගැන කතා කරන්න කලින් පක්ෂය ඇතුලේ අභ්‍යන්තරේ තරුණට අවස්ථාව දෙන්න. දක්ෂ තරුණයා අර ජාතික මට්ටමේ හදන කෝටාකින් හරි මොකින් හරි ඉස්සරහට ඇවිල්ලා අපේ රට වෙනුවෙන් සේවය කරයි. තීක්ෂණ ඔබ මතු කරන කාර්යය දේශපාලනය සම්බන්ධයෙන්. දේශපාලනය විතරක් නෙමෙයි තරුණයාට විවිධ ශේෂ්ත්‍ර වලින් ඉදිරියට යන්න හරි අපහසුතාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔබ ක්‍රීඩකෙක් විදිහට මේ ප්‍රශ්නේ මම අහන්න කැමතියි. ඒ කියන්නේ තරුණයා දිනියුත්තේ දේශපාලනයෙන් පමණක්ම නෙමෙයි. අපි හිතන සියලු ශේෂ්ත්‍ර වලින්. හැබැයි අපි දේශපාලන සත්‍යෝ විදිහට සබුද්ධිකව දේශපාලනය හසුරවන්න ඕනේ. ඔබ මතු කරන කාරණා හරි සුවිශේෂී කාරණා. මම හිතන්නේ මෙතෙක් මතු නොවුණු කාරණා. ඒ හින්දා ඒ වගේ හරි සුවිශේෂී බවක් සහ අතිශයින් වැදගත් බවක් තියෙනවා. ඔබගේ උත්සාහය අපි අගය කරනවා. හැබැයි මේ ක්‍රීඩාව වගේ විවිධ ශේෂ්ත්‍රයන් වලින් තරුණයන්ට ඉදිරියට එන්න විශාල ගැටලු තියෙනවා. තීක්ෂණ දේශපාලනයට පිවිසෙන්නත් ඔහුට දැනුමක් සහ ඉදිරියට එන්න අවශ්‍ය අපි කියන්නේ ආත්ම විශ්වාසය සහ ආත්ම ශක්තිය තියෙන්න ඕනේ. සාමාන්‍ය ක්‍රීඩාව වගේ විශේෂකින් ක්‍රීඩාව වගේ දෙයකින් තමයි තරුණයාට මේකට ලොකු ජවයක් හම්බෙන්නේ. එතකොට ක්‍රීඩකෙක් විදියට ඉදිරියට එනකොට අපේ රටේ ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට ඔබ දකින්න විසඳුම් මොනවද? ඔව් ඇත්තටම මේ අපි විසඳුම කියන්න කලින් නදීෂාන් අපි බය නැතුව ඇත්ත කතා කරන්න ඉස්සෙල්ලාම. ඒ කියන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක. ඒකත් තමයි මම ක්‍රීඩාවෙන් ඉගෙන ගත්ත මූලිකම කාරණාව තමයි අපි යම් තැනක ඉන්නවා නම් ස්ථානගත වෙනවා නම් දක්ෂතාවෙන් තමයි එතන ඉන්න ඕනේ. නැත්නම් මේ කේලම් කීකී අපිට ඉන්න බෑ ක්‍රීඩාවේ. උදාහරණයක් විදියට මම ක්‍රීඩා කරන ජාතික කණ්ඩායමේ පුහුණුකරු වෙන්නේ විදේශීය පුහුණුකරුවෙක්. මට බෑ නදීෂාන් මේ විදේශීය පුහුණුකරුට කේලම් කියලා මගේ ස්ථානය මේ කණ්ඩායම තුල රැක ගන්න මට බෑ. මම ඉන්නව නම් ඒ කණ්ඩායම මගේ දක්ෂතාවයෙන් විතරමයි ඉන්න පුළුවන්. ඉන්නව නම් ඒ දක්ෂතාවය විතරමයි ඉන්න පුළුවන්. ඒතකොට ක්‍රීඩාවේ මම ගත්තේ අන්න ඒ කාරණාව අපි දේශපාලනයේත් ඇප්ලයි කරනවා. ඒ කියන්නේ අපි දේශපාලන තුල ඉන්නෙත් වැඩ කරමින් දක්ෂතාවයෙන් තමයි. නැත්තම් අපිට මුදල් තියනවා කියලා බොරුවට පෙන්වන්නවත් අපේ ඥාතියෝ දේශපාලනය කරනවා කියලා පෙන්වන්නවත් නැත්නම් පෞල් බලය අපිට එහෙම පෙන්වන්න දෙයක් නැහැ. නමුත් එහෙමවත් ඉන්න බෑ. අපි ගත්තොත් ක්‍රීඩාව ගැන කතා කරොත් මේ හැම ශේෂ්ත්‍රෙම හැදලා තියෙනවා නදීෂාන්. මේ තරුණ කියන එකට වඩා මේ ප්‍රසිද්ධ පාසල්
ගමේ පාසල් කියලා මේ ભેදයක් හදලා තියෙනවා. මෙන්න මේවා ක්‍රීඩා ඇතුළේ මම ගොඩක් දකිනවා. මෙන්න මේවා නම් අපි නැති කරන්න ඕනේ. ඒ වගේම මේ අනවශ්‍ය පීඩනයක් යටට එල්ල කරන අනවශ්‍ය බෙදීමක් ඇති කරන වචන කීපයක් මේ හැම ශ්‍රේෂ්ඨකම කතා වෙනවා. නැජන අපි රටේ තියෙන ප්‍රසිද්ධ පාසල් වලට කැමති ඒ වගේ මිත්‍රයෝ ඉන්න පිරිස් අපිටත් ඉන්නවා. සමහර අය කියන්නේ එහෙම හැඟීමක් වලට අපිත් එක්ක බොහොම ගන්න ආශ්‍රය කරන අය ඉන්නවා. නමුත් මේ රටේ සමහර තැන්වල තෝරා ගැනීම කරද්දි මෙන්න මේවා බලපාන්න ගන්නවා. අපි නෑ කියන්න බෑ. සමහර කෙනෙක්ගේ ආගම බලපාන්න පුළුවන්, සමහර කෙනෙක්ගේ මේ ජාතිය බලපාන්න පුළුවන් මේවා තෝරගද්දි. සමහර කණ්ඩායම්වල නායකයෝ තෝරද්දි වෙන කාරණා සලකා බලන්න පුළුවන්. ඒ වගේ ලොකු දේවල් තියෙනවා. අපි මේ හැම ශ්‍රේෂ්ඨයකම ඒවට විරුද්ධව අපි නැගී සිටින්න ඕනේ. අපි එකම තමයි අපි යන්නේ ඉස්සරහට නම්. අදිෂන් අපි ක්‍රීඩාවෙන් එන අධ්‍යයනය තමයි අපිට පුළුවන් ඇමරිකාව පරද්දන්න යුද්ධ කරලා නෙමෙයි. හැබැයි ක්‍රීඩාවෙන් අපිට පරද්දන්න පුළුවන්. අපිට යුද්ධ කරලා කවදාද ඇමරිකාව පරද්දන්න බැරි වෙයි. මේ රට එතන හැදෙන්නේ නැති වෙයි. තාම එහෙම හිතන්නවත් බැහැ. හැබැයි අපිට තව අවුරුදු 5කින් වුණත් ඇමරිකාවට මේ ගිහිල්ලා මේ ක්‍රීඩාවකින් දිනන්න අපිට කණ්ඩායමක් හදන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි රටේ බලය පෙන්නනවා කියන්නේ. ඒක තමයි රටේ ක්‍රීඩාව අපිට රටේ නම ක්‍රීඩාවෙන් ඉස්සරට ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ වගේ තැන්වල ඔය ප්‍රාදේශීයව ඒක මේ රට ඇතුළේ තියෙන මේ ඔය අනවශ්‍ය අර අපි කියන්නේ කුලමල ආගම් මේ ભેදනයි කියලා වචනෙන් කියනවා වුණාට හැම ශ්‍රේෂ්ඨයකම තියෙන මේ වගේ බෙදාගත්ත කොටස් තියෙනවා. ඒව නැති කරොත් අපිට පැහැදිලිව මේ ඉදිරියට මේ තරුණයව ගේන්න පුළුවන්. ඔබ තරුණයෝ ගැන විශේෂයෙන් උනන්දුයි වගේ මම හිතා මේ ප්‍රශ්නේ ගොඩක් විශේෂයි කියලා ඔබගෙන් අහන්න. ඔබ කතා කරලා ජනප්‍රිය පාසල් පිළිබඳ. අපි දන්නවා ජනප්‍රිය පාසල් වලට යන බොහෝ දෙනා ජීවිතය හදා ගන්නවා. මම කියන්නේ සියලුම දෙනා කියලා. හැබැයි ජනප්‍රිය පාසල් වලට නොයන විශේෂයෙන්ම ගමේ ඉන්න දරිද්‍රතාවයෙන් පෙළිච්ච. ඒ වගේම ඔබ දන්නවා මේ දැනුම ගලා ඒම තාක්ෂණය ගලා ඒමේ ලොකු විෂමතා තියෙනවා. ඉතින් මේ සියල්ලෙන් අනාථ වෙච්ච අසරණ තරුණයෝ ඉන්නවා. ඉතින් ඔවුන් ජීවිතේ ඔවුන් ලෝකේ දකින්නේ නැහැ ඇත්තටම. ඔවුන් Facebook එකෙන් දකින්න ලෝකය යථාර්ථයක් කියලා හිතනවා. මම කියන්නේ එකෙන් තියෙන දේවල් වැරදි කියලා. හැබැයි ඒ තුලට යන්න උසස් ජීවන තත්ත්වයකට යන්න නිවැරදි දැක්මක් වුන්ට නෑ වගේම නිවැරදි මඟ පෙන්වීමකුත් නෑ. එතකොට එහෙම උත්සාහ කරත් ඇති කරගත්තත් ග්‍රාම්‍ය තරුණයෙකුට ඉස්සරහට යන්න ලොකු බාධා තියෙනවා. එතකොට ඔබ තරුණයන් වෙනුවෙන් වෙහෙසෙන කෙනෙක්. දැන් ඔබ විශේෂයෙන්ම දේශපාලන ශ්‍රේෂ්ඨයේ තරුණයන්ගේ පිවිසීම, ක්‍රීඩාවට තරුණයන්ගේ පිවිසීම පිළිබඳ විශේෂ සැලසුම් ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ විශේෂයෙන් වෙහෙසිලා වැඩ කරනවා. හැබැයි මේ ග්‍රාම්‍ය තරුණයාට මේ අසරණ වෙච්ච තරුණයාට විශේෂයෙන් මේ ඔය නොදැනුවත්කම නිසාම දේශපාලනඥයෝ පිටිපස්ස යන තමන්ගේ සෝත්සාහය නැගී නොසිටින තරුණයාව නගා සිටවන්න ඔබ සතුව වැඩපිළිවෙලක් තියනවාද? ජාතික වශයෙන් අපි ඒ සඳහා සිදු කළ යුතු විශේෂ යෝජනා සහ ව්‍යාපෘති මොනවාද? ඇත්තටම මෙහෙමයි. දක්ෂයා වෙනුවෙන් පෙනී සිටින එක අපි එකමුතු රටක් විදිහට කරන්න ඕනේ. දක්ෂයා වෙනුවෙන් පෙනී සිටින සමාජයක් හැදුවොත් අපිට මේ සියලු ප්‍රශ්න බොහොම ඉක්මනින් නැති කරන්න පුළුවන්. මම කියන්නේ අපි ගමු මම බේස්බෝල් ක්‍රීඩාවට සම්බන්ධයිනේ. ඇත්තටම අපි ගත්තොත් දඹුල්ලේ වෑවල බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඉන්නවා. අද ගිහිල්ලා ඩුබායි වල සෙල්ලම් කරන ක්‍රීඩකයෝ ඉන්නවා. හැබැයි මේ ක්‍රීඩාව හරහා තමයි මේ ගමන හම්බෙන්නේ. ක්‍රීඩාව හරහා ඒ තමන්ගේ දක්ෂතාවය හරහා. මම කියන්නේ කොච්චර ග්‍රාමීය වුණත් කොච්චර ප්‍රශ්න තිබ්බත් වෙන කෙනෙක් දුවන්නේ සපත්තු දාලා නම් අපිට පුළුවන් නම් සපත්තු නොදා ඒ දුර දුවන්න. එතන තමයි මේ වැඩේ පටන් ගන්න වෙන්නේ. නැත්තම් කවුරුත් තමන් දෙස බලන්නේ නැහැ. හිතන්න එපා හිතින් තමන් දුර්වලයි, තමන්ට අරක නැහැ මේක නැහැ, තියෙනකින් පටන් ගන්න ඕන මුලින්ම. ඒ පටන් ගත්තොත් තමයි හරි අවසානයක් දක්වා අපිට යන්න පුළුවන් වෙන්නේ. මම කියන්නේ රටේ හැදෙන්න ඕන සිස්ටම් එකක්. අපි ක්‍රීඩාව ගැන කතා කරොත් මේ දක්ෂයා තෝරන අනිත් ඕනම ශේෂ්ත්‍රයක් ගැන කතා කරොත් දේශපාලන පැත්තකින් තියලා මේ හැම එකටම වෙන්නුණු ආයතන තියෙනවා. පාසලුණත් ඒක ආයතනයක්. ඒතර මෙන්න මේ පාසල ඒ වගේම අපි ගත්තොත් ක්‍රීඩාවේ නම් අපි මේ ක්‍රීඩා අමාත්‍යාංශ මේ හැම තැනකින්ම අපිට හරි ක්‍රමවේදයක් හදන්න දක්ෂයා උරගන්නේ කොහොමද? ඒ කියන්නේ එකම කණ්ණාඩි දෙක දාලා බලන දක්ෂද කියන කාරණාව බලන කුසලතාවයද කියන කාරණාවෙන් විතරක් කෙනෙක් දිහා බැලුවොත් අපිට මේ ප්‍රශ්න මගේ අරගන්න පුළුවන්. හැබැයි නදීෂාන් ඔයා කියන විදිහට මට මේ මොහොතේ මෙන්න මෙහෙම කරොත් මේ ප්‍රතිපත්තිය මෙහෙම වෙන්න ඕන කියලා අපිට එහෙම උත්තරයක් දෙන්න බෑ. මොකද ඒක දැවැන්ත සංවාදයකින් තමයි එහෙම කරන්න ඕනේ. නැත්නම් මමත් මෙතන කියන්නේ දැනගත්ත පොඩි කරුණකින් මම එහෙම දෙයක් ප්‍රතිපත්තියක් හදන්න ඕනේ මෙන්න මේක තමයි වෙන්න ඕනේ කියලා කිව්වොත් මේක ලොකු අඩුපාඩුවක් වෙන්න පුළුවන්. මොකද ඒකට ආවරණය නොවන පිරිස් ඉන්නේ හින්දා. ඒ නිසා මම කියන්නේ මේක දැවැන්ත සංවාදයක් කියලා හරි නීතියෙන් ඕනේ මේවට සමානවට මේ මොකද අර දක්ෂයාව මේ බලතල පාවිච්චි කරලා ඉවත් කරන මොහොතට දඬුවම් දෙන්න නීති තියෙනවා ඉස්සෙල්ලා.
නීති පද්ධතියකුත් තියෙනවනේ මේක ඇතුළේ. නීති තියෙනවට අමතර නීති ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. මින් අන්න පැහැදිලිව නීති ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. එතකොට මේ ආකල්ප තියෙනවනේ අපි නීති මේ කියන්නේ අපිට අපිව බලන කෙනෙක් නියමිත ආකාරයෙන් මාව ඇගීමට ලක් කරනවා කියලා විශ්වාසයක් ඒ පුද්ගලයාට තියෙන්න ඕනේ. කවුරු හරි කමන්නේ. එහෙම තිබ්බොත් තමයි අපිට මේක ඉස්සරහට යන්න පුළුවන්. මම හිතන්නේ අපි ලොකු සංවාදයකින් පස්සේ තමයි මේකට අවසන් නිගමනයක් දෙන්න ඕනේ. මම හිතන්නේ වර්තමාන ශ්‍රී ලංකා තරුණයා දිනුන්ද කියලා තමයි අපි අද සංවාදය ආරම්භ කරේ. ඒතර අවසාන වශයෙන් මම ඔබගෙන් අහුවොත් එහෙම ඔබට අනුව තරුණයා තාම දිනුන්නේ නැහැ. දිනන්න ගැන ශ්‍රී ලංකාවේ තරුණයා දිනවන්න ඔබට මේ වෙලාවේ දෙන්න පුළුවන් තරුණයෝ විශේෂයෙන්ම දිරිමත් වෙන්න උද්‍යෝගිමත් වෙන්න තමන්ගේ ජීවිතයේ දිනන්න ඔබට දෙන්න පුළුවන් උපදේශය සහ මඟ පෙන්වීම මොකක්ද? ඇත්තටම සමස්ත තරුණ ප්‍රජාව විදිහට අපි දැනගන්න ඕනේ අපි ඕන දෙයක් පිටින් බලන්නේ නැතුව ඒ ශ්‍රේෂ්ඨය ඇතුළට ගිහිල්ලා වැඩ කරොත් තමයි ඒ අපිට අඩුපාඩු කරන්න පුළුවන් හැකියාවන් ටික අපිට තේරෙන්නේ. ඒ නිසා මම ඉල්ලා හිටින්නේ තමන්ගේ අඩුපාඩු මොනවද, තමන්ගේ දක්ෂතා මොනවද කියලා තමන්ට ස්ව අධ්‍යයනයක් මුලින්ම තියෙන්න ඕනේ. ඒක තිබ්බොත් පුළුවන් අපිට මේ කාරණා වලින් ඉස්සරහට එන්න. ඒ නිසා තමන්ට නැති දේ ගැන විතරක් හිතන්න එපා. අර අපි කියන්නේ වැටුණු තැනින් පැලවෙන්න බලන්න. වැටුණු තැනින් නැගිටින්න බලන්න. අන්න එහෙම ඉලක්කයකට ගියොත් අපිට ඉස්සරහට යන්න පුළුවන්. මම මේ රටේ තරුණයන්ට කියන්නේ අද මේ රට ආර්ථික වැටලා තියෙනවා. ඒ වගේම අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා. මේ ආණ්ඩුව ඇවිල්ලා තමන්ගේ ජීවිතේ ගොඩදායි කියලා විශ්වාසයක් තියෙන ගැටලුවක් නෑ. ඒක පාක්ෂික පක්ෂග්‍රාහීව තියෙන බුල ඒක මම මේක වරදක් කියලා කියන්නේ. නමුත් ඒවට විතරක් තමන්ගේ ජීවිතේ ගොඩ දාන්න කියලා වෙන අයට බාර දෙන්න එපා. තමන් මහන්සි වෙන්න. අපි හොඳට මත තියාගන්න ඕනේ අපේ තරුණයෝ අද රට යනවා. මේ රට යන්නේ අපිට වඩා හොඳ රටක් වෙන රටක තියනවා කියලා හිතන හින්දා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න ඕනේ අපේ රට බංකොලොත් වෙලා තියෙන දේශපාලඥයන්ගේ වැරදි තීන්දුව හින්දා වෙන රටවල් දියුණුලා තියෙන දේශපාලඥයන්ගේ නිවැරදි තීන්දුව හින්දා ඒ නිසා අපි මේ නිවැරදි තීන්දුව ගත රට ගිහිලා ජීවත් වෙනට වඩා අපිට පුළුවන් අපේ රටේ ඉඳගෙන අපේ රටේ නිවැරදි දේශපාලන තීන්දුවකට කරගහලා වැඩ කරලා ඒ තීන්දුවට දායක වෙලා දේශපාලන ඇතුළට ගිහිල්ලා මේ රටේ සියලු ශේෂ්ත්‍ර හරි මාර්ග ගන්න පුළුවන්. අන්න ඒ සඳහා අපි කැපකිරීම කරන්න කියන එක තමයි මම මේ සමස්ත තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා හිටියේ. හොඳයි තීක්ෂණ ඔබගේ පැතුම එලෙසින් ඉටු වෙලා සාර්ථක සාරසදිස් රටක් දකින්න අපිට වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. බොහොම ස්තුතියි.